ගොඩක්ම මේ ඉන්සිඩන්ට් එකට ෆේස් කරලා තිබ්බේ හච් යූසර්ස්ලා. එතකොට ඒක නිසා ගොඩක් වෙලාට මේකේ බ්ලේම් එක හච් එක පැත්තට ගියා. ඒ කියන්නේ 0.72 0.78 පැත්තට. එතකොට හච් එක පැත්තෙනුත් ඒගොල්ලෝ සෝෂල් මීඩියා වල මේ ඇටැක් එක සම්බන්ධව විස්තර දාලා මම දැක්කා ඒගොල්ලෝ ඒවා දාලා තියෙනවා. ඒ වගේම මම දැක්කා SLසර්ට් ආයතනය මගිනුත් ඒගොල්ලෝ යම්කිසි දැනුවත් කිරීමක් කරලා තියෙනවා. ඒතකොට මාත් මේ ඇත්තටම කරන්නේ දැනුවත් කිරීමක්මයි. හැබැයි මේක මම ගන්නේ මගේ වයිෆ්ගේ මොබයිල් ෆෝන් එක උදාහරණයට අරගෙන. ඒ කියන්නේ ඒක තමයි මම උදාහරණයට ගන්නේ මොකද්ද වෙලා තිබ්බේ කියන එක. එතකොට ගොඩක් වෙලාවට මේක රිපෝට් වෙලා තිබ්බා කියන්නේ iPhone users ලගෙන් පැත්තෙන් කියලා. ඒ වුණාට වයිෆ්ගේ ෆෝන් එක ගත්තාම වයිෆ්ගේ ෆෝන් එක iPhone එකක් නෙමෙයි. එතකොට එයාගේ තියෙන Android ෆෝන් එකක්. එතකොට මගේ ෆෝන් එක iPhone එකක්. එතකොට මගේ iOS තියෙන්නේ අපි දෙන්නගේ personal account එක accounts දෙක dialog. එතකොට WhatsApp business accounts දෙකම දෙන්නගේම තිබ්බේ hutch. එතකොට මගේ iPhone මේ iOS එතකොට වයිෆ්ගේ Android තිබ්බේ. එතකොට දැන් මොකද්ද මෙතන උනේ? දැන් ගොඩක් කට්ටිය කියලා තිබ්බේ ඒ කියන්නේ කියලා තියෙනවා කියලා කියන්නේ iPhone වලට තමයි මේකෙන් ලොකුම ඇටැක් එක ඇවිල්ලා තිබ්බේ. හැබැයි අපේ පැත්තෙන් මම අර කලින් වීඩියෝ එකේ කිව්වා මම වීඩියෝ එක පටන් ගද්දිත් කිව්වා වගේ මම මේ කතා කරන්නේ අපිට වෙච්ච ඉන්සිඩන්ට් එකත් එක්ක තියලා ඊට පස්සේ මම වයිෆ්ගේ ෆෝන් එක අරගෙන පොඩ්ඩක් බැලුවා. සාමාන්‍යයෙන් දැන් මේ ඇටැක් ටයිප් එක අපි කියන්නේ zero click attack එකක් කියලා. මේක දැන් මේ වෙද්දි ඔයගොල්ලෝ දන්නවත් ඇති, අහලත් ඇති. මේක zero click attack එකක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ක්ලික් කරන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ හැකර්ස්ලාට. ඒ කියන්නේ වෙන කලින් අවස්ථාවලදී අපි දැක්කා ඔය බැංක් පෝර්ටල්ස් වලට එහෙම මේවා කරාම ෆිෂිං ලින්ක්ස් එවලා ඔය කියන්නේ SMS එකක් විදියට ෆිෂිං ලින්ක්ස් ගොඩක් වෙලාවට එවලා ඒ වලට ගොඩක් වෙලාවට ඒ ලින්ක්ස් ක්ලික් කරාම අර බැංකුවේ තියෙන පෝර්ටල් එකම වගේ එමත් නැත්නම් තෑග්ගක් දෙන්න කියලා ඊට පස්සේ ඒක ගන්න ඕන නම් මේ ඩීටේල්ස් ටික දාන්න කියලා අරගෙන ඊට පස්සේ OTP එක ඕන වුණාම කෝල් එකක් අරගෙන හරි මැසේජ් එකක් දාලා හරි මෙහෙම නම්බර් එකක් හරි කෝඩ් එකක් හරි ඔයගොල්ලන්ට ඇවිල්ලා ඇති ඒ නම්බර් එක හරි කෝඩ් එක හරි අපිට එවන්න එහෙම කියලා ටිකක් පොඩි ඒ ඇටැක් ටයිප් එක පොඩක් අහිංසක විදිහට ඒ ඇටැක් එක කරේ. ඒ කියන්නේ මිනිස්සුන්ට කරේ නිකන් ඇටැක් එක අහිංසක නැහැ. හැමදේම මේ සයිබර් ක්‍රයිම් එකක් තමයි. හැබැයි ඒක ටිකක් අර මේ ටිකක් වෙනම විදිහකටනේ කරේ. එතකොට එතනදී කරපු විදිහ නෙමෙයි මේක. මේක ටිකක් දරුණුකම ටිකක් වැඩි. මොකද ෆිෂින් ලින්ක් එකක් දාලා ඒක සාමාන්‍ය මිනිස්සුන්ට ඒක දැනුවත් කරාට පස්සේ සහ ඒගොල්ලෝගේ ගොඩක්ම මං හිතන විදිහට ඇටැකර්ස්ලාගේ ටාගට් ඔඩියන්ස් එක කියන්නේ ටාගට් ඒජ් රේන්ජ් එක ටිකක් අපිට වඩා වැඩි හිටියන් වෙන්න පුළුවන් කියලා මං හිතනවා. හැබැයි එහෙම කියලා අපිට ගැරන්ටි කරන්න බෑ. මේ අපිට වඩා මේ අපේ වයස් පරතරේ රේන්ජ් එක මේ ඔය ෆිෂිං ලින්ක්ස් ක්ලික් කරලා ඒ වලට වික්ටිම්ස්ලා කියන්නේ මේ ගොදුරු වෙච්ච අය නැහැ කියලා. එහෙම අය ඉන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝගේ ගොඩක්ම ටාගට් එක තිබ්බේ ඔය සාමාන්‍යයෙන් SMS එකක් ආවම එහෙම බලන සාමාන්‍ය WhatsApp එක ඒගොල්ලෝ මේකක් තිබ්බේ නැහැ ගොඩක් දුරට. හැබැයි මෙතනදී එහෙම ඒජ් රේන්ජ් එකක් මේකක් නැහැ. මොකද මේක zero click attack එකක්. එතකොට zero click attack එකකදී මේගොල්ලෝ කරන්නේ ඔය ගොඩක් වෙලාවට auto download enable කරලා තිබ්බොත් හරි මොකක් හරි විදිහකින් මේගොල්ලෝ ෆයිල් එක එවා ගන්නවා. ඒ ගන්න ෆයිල් එකෙන් හරහා මේගොල්ලෝ කරන්නේ පුළුවන් තරම් ඉක්මනට කන්ට්‍රෝල් එක ඒගොල්ලෝගේ පැත්තට ගන්න එක. එතකොට අපි දැනගන්න ඕන අපි කරන්න ඕන දේවල් ටික තමයි ඔය auto download එක අනිවාර්යයෙන්ම disable කරගන්න ඕන. ඊට පස්සේ ගිහිල්ලා බලන්න iPhone usersලා දැන් ගොඩක් අයගේ මේ attack එක වෙලා තිබ්බේ iPhone usersලාගේ කියලා තියෙනවා. ඒ වුණාට දැන් මගේ wife එක ගත්තාම මේ එක වෙලා තිබ්බේ wife ගේ Android mobile එකට. දැන් මගේ තාම එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා තිබ්බේ නැහැ. එතකොට iOS වෙන්න පුළුවන් නැත්නම් Android. ඔයවනේ ප්‍රධාන වශයෙන් ඔය දෙකනේ තියෙන්නේ. ඒතකොට ඔය දෙක up to date තියාගන්න. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට ඕකෙත් මම දකින අඩුපාඩුවක් විදිහට තියෙන අර ප්‍රධාන මේජර් OS අප්ඩේට් එකක් ආවම කට්ටිය හැමෝම කරනවා. හැබැයි ඊට පස්සේ වෙනවනේ ඔය security fixes ඊට පස්සේ performance enhancements එහෙම ඊට පස්සේ bug fixes ඒ විදිහට එනවනේ. ඕවා apps වලත් එනවා. ඔය ඒවා ටිකක් කට්ටිය කරනවා අඩුයි. ඒ අප්ඩේට්ස් ඒවට කරන්න. මොකද ඒකට හේතුව තමයි ඒගොල්ලෝ මොකක් හරි security vulnerability එකක් ඒගොල්ලෝ identify කරගෙන හරි නැත්නම් ඒගොල්ලන්ට report වුණාම හරි මොකක් හරි
මේකක් මත තමයි ඒගොල්ලෝ ඒක ෆික්ස් කරලා එවන්නේ අපිට. ඒතර අපි ඒක අප්ඩේට් කරගන්න ඕන අපේ පැත්තෙන් අපි ප්‍රොටෙක්ට් වෙන්න ඕන. එතකොට වයිෆ්ගේ පැත්තෙන් ගත්තාම වයිෆ්ගේ ඇප්ස් ටික අප්ඩේට් වෙලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ WhatsApp විතර නෙමෙයි ඇප්ස් ගොඩක් තිබ්බා අප්ඩේට් අප් ටු ඩේට් නැහැ. එතකොට ඒ දේවල් ටික අප්ඩේට් කරා. ඊට පස්සේ ෆෝන් එක අප්ඩේට් අප් ටු ඩේට් තිබ්බේ නැහැ. ඒකත් අප්ඩේට් කරා. දැන් මගේ ගත්තාම මම දැන් මගේ iPhone user කෙනෙක් නා iPhone user කෙනෙක්ට පුළුවන් settings වලට ගිහිල්ලා okay general කියලා තියෙනවා. ඒකේ software updates කියලා තියෙනවා. ඒ software updates කියන එකේ අපිට පුළුවන් automatic updates enable කරන්න. එතකොට ඒකේ යට ඒගොල්ලෝ දාලා තියෙනවා මෙහෙම wifi ඕනේ මෙහෙම තියෙනවා. ඒක කියවම idea එකක් ගන්න පුළුවන් මොකක්ද මේගොල්ලෝ මේ කියන්නේ කියලා. ඊට පස්සේ අපිට අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ අප්ඩේට් එක ආවම ඒ අප්ඩේට් එකේදී ඒගොල්ලෝ දානවා පොඩි බ්‍රීෆ් ඩිස්ක්‍රිප්ෂන් එකක් මොකද්ද මේ අප්ඩේට් එක තියෙන්නේ කියන එක. එතකොට අපිට ඒක කියවම සාමාන්‍යයෙන් අදහසක් ගන්න පුළුවන්. ඒකේ තියෙනවා දැන් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ එවනවා තියෙනවා security fixes add කරලා තියෙනවා. මෙහෙම දේවල් කරලා තියෙනවා. ඒක තමයි මේ අප්ඩේට් එකේ තියෙන්නේ කියන එක. එතකොට ඕක සාමාන්‍යයෙන් මේ Apple ලගේ ඒගොල්ලෝගේ අප්ඩේට්ස් ආවම තියෙනවා. මම හිතන්නේ Android ලගේත් ඒ වගේම තියෙනවා. බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ apps වලත් එහෙමයි. දැන් app store එකට ගියාම හරි play store එකට ගියාම හරි අපිට ගියාම ඒ app එක අප්ඩේට් කරද්දී මේ info වල බලා ගන්න පුළුවන් මේ අප්ඩේට් එකෙන් මොකද්ද තියෙන්නේ මොනවද ඇවිල්ලා තියෙන්නේ කියන එක. එතකොට ඒව නිතරම up to date තියාගන්න. එතකොට ඒකෙන් පුළුවන් අපේ මේ වගේ zero click attack එකකට යන එක වළක්ව ගන්න. එතකොට WhatsApp එකේ auto download enable කරලා තියෙනවා නම් ඒක disable කරන්න. ඊට පස්සේ app එක apps update කරන්න. ඊට පස්සේ mobile device update කරන්න. ඊට පස්සේ මොකක්ද අපි කිව්වොත් එහෙම WhatsApp එක පැත්තෙන් දීලා තියෙනවනේ security measurements pass key set කරන්න පුළුවන්. password දැන් set කරන්න පුළුවන් WhatsApp එකේ. ඊට පස්සේ pin එක එහෙම නැත්නම් password එක නැත්නම් pin එක set කරන්න පුළුවන්. එතකොට 2FA enable කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ ඒ ටික WhatsApp එක පැත්තෙන් ඒගොල්ලෝ recommend කරන security මේවා තියෙනවානේ. ඒ ටික හැම දෙයක්ම enable කරගන්න. සහ ඒ දේවල් මතකත් තියාගන්න. දැන් අපි හිතමු WhatsApp එක පැත්තෙන් ඒගොල්ලෝ දාලා තියෙනවා pin එකක් දාලා තියාගන්න කියලා. ඒතකොට pin එක මතක තියාගන්න. password එක දාන්න තියෙනවා. ඒක අලුතෙන් ඇවිල්ලා තියෙන ඒගොල්ලෝගේ feature එක pin එක වෙනුවට කැමති නම් password එක දාන්න පුළුවන්. password එක මතක තියාගන්න. දැන් ඕකටත් option එකක් තියෙනවා. මේ දැන් iPhone වල නම් ඕක passwords කියන ඒගොල්ලෝගේ app එකේදී අපිට දාලා තියාගන්න පුළුවන් password එක. ඒ වගේ මොකක් හරි ක්‍රමයකට passwords ටික මේ securely තියාගන්න. pin එක තියෙනවා නම් pin එකත් securely තියාගන්න. තමන්ට මතක ඉන්න pin එකක් තියාගන්න. නැත්නම් pin එක මතක නැත්නම් එතනත් ප්‍රශ්නයක්. ඊට පස්සේ email එක දාලා email එක add කරන්න පුළුවන් WhatsApp එකේ. email එක add කරලා ඒක verify කරන්න. ඒ වගේම pass key එකක් add කරන්නත් පුළුවන්. ඒවත් add කරලා තියාගන්න. ඊට පස්සේ ඒව තමයි WhatsApp එක පැත්තෙන් අපිට protect කරගන්න පුළුවන් සහ auto download එක disable කරලා තියන්න. ඒක ඉතින් ඇත්තටම මම හිතන්නේ මේ auto download එක කියන්නේ අත්‍යවශ්‍යම නැහැ කියන එක තමයි මගේ නම් මම මගේ පර්සනල් ඔපිනියන් එක නම් auto download ඕනේ නැහැ. auto download enable කරලා තිබ්බහම අර ඕන අපි දැන් groups මේ මාරි groups වල ඉන්නවනම් ඒවල කට්ටිය දාන ඔය ඔක්කොම download උත් වෙනවා. ඒක මහා විකාරයක්. මම කවලම් බැලුවක් වගේ. සහ මේ මම iPhone user කෙනෙක් නිසා මට කලින් තිබ්බ iPhones වල ලොකු storage එක දැන්ගේ ලොකු storage එකක් නැහැ. කලින් ඒවල එහෙමවත් තිබ්බේ නැති නිසා මම කොහොමද auto download disable කරලා තමයි තිබ්බේ. ඒකත් disable කරන්න. ඊට පස්සේ දැන් අපි හිතමුකෝ දැන් ඔය ඔක්කොම අපි අපේ පැත්තෙන් අපි securely වැඩේ කරගෙන ඉන්නවා කියන ඔය zero click attack එක අපි හිතමුකෝ අපේ දෙමව්පියට ඒ කියන්නේ අපේ අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට සහෝදරයෙක්ට යාළුවෙක්ට වෙලා තියෙනවා වෙන්න පුළුවන්. එතකොට අපිට සමහර විට ඒ කෙනාගේ පැත්තෙන් දැන් එතකොට එයා තමයි ඒකට මේ ලක් වෙලා ඉන්නේ. එතකොට එයා අපිට මැසේජ් එකක් එවනවා වෙන්න පුළුවන් සල්ලි ඉල්ලලා. හැබැයි ඒ ඇත්තටම එයා දෙවන්නේ කියන එක අපි වෙරිෆයි කරගන්න එයාගේ ෆෝන් නම්බර් එකක් දැන් යාළුවෙක් නම් ෆෝන් නම්බර් එක තියෙනවා. එහෙම නැත්නම් අම්මා තාත්තා නම් තමන්ගේ සහෝදරයෙක් නම් ඒගොල්ලෝගේ ෆෝන් නම්බර්ස් තියෙනවා. නැත්නම් හම්බෙන්න පුළුවන්. එහෙම මොන හරි විදිහකට හරියට වෙරිෆයි කරගන්න මේ ඇත්තටම සල්ලි ඉල්ලන්නේ මේ අහවල් පුද්ගලයාද කියන. සහ ඉතින් ඔය බැංක් ඩීටේල්ස් දැක්කහම බැංක් ඩීටේල්ස් හරි ඒගොල්ලෝ සල්ලි එවන්න කියන මෙතඩ් එක දැක්කහම තේරුම් ගන්න පුළුවන් මේ ඇත්ත එක්කෙනෙක්ගේ නෙමෙයි වෙන්නේ. ඒ කියන්නේ ඇත්ත එක්කෙනෙක් නෙමෙයි. මේ අදාළ පුද්ගලයාගේ එක නෙමෙයි වෙන්න පුළුවන් කියන එක. ඒක කොයිකටත් හොඳයි කෝල් එකක් දීලා හරියට වෙරිෆයි කරගන්න එක. මොකද දැන් මේ වෙද්දී සාමාන්‍ය සැලකිය යුතු ප්‍රමාණයකගේ WhatsApp accounts ටික සාමාන්‍ය සැලකිය යුතු ගානකගේ WhatsApp accounts ටික හැකර්ස්ලාගේ අතේනේ තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට try කරන්න පුළුවන් ඊළඟ step එක තමයි
ඔය විදිහට ඔය කන්ටැක්ට් නම්බර්ස් වලට හරි try කරලා බලන එක සල්ලි ඉල්ලලා. එතකොට සල්ලි ඉල්ලලා එහෙම එනවා නම් අපිට ඒක අවම කරගන්න පුළුවන් හොඳම දේ තමයි අපි කෝල් එකක් දීලා හරියට වෙරිෆයි කරගෙන normal number එකට කෝල් එකක් දෙන්න. මොකද ගොඩක් වෙලාවට ඔය WhatsApp number එකට ring කරාට ඒක මුකුත් වෙන්නේ නැහැ. ඒක ආන්සර් කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. මේ ආන්සර් කරත් මොකද ඒ කියන්නේ අපි මං කියන්නේ zero click attack එකට ලක් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ එතකොට අපිට පුළුවන් normal number එකට කෝල් කරන්න. normal number එකට normal call එකක් අරගෙන හරියට වෙරිෆයි කරගන්න මෙහෙම සල්ලි ඕන කියලා මට WhatsApp message එකක් ඇවිල්ලා තිබ්බා. ඇත්තටම සල්ලි මෙහෙම අවශ්‍යතාවයක් තියෙනවද කියලා. එතකොට ඒකෙන් අපිට ෂුවර් නේ හරි මේක මුත් ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි එහෙම නැතුව මේකක් තියෙනවා අනිවාර්යෙන් ඒ පුද්ගලයාගේ ඒ කියන්නේ සල්ලි ඉල්ලලා message එක ආපු එක්කෙනාගේ මේ account එක මේ විදිහට zero click attack එකකට ගිහිල්ලා වෙන කෙනෙක්ගේ ඒ කියන්නේ hackers-ලාගේ අතට account එක take over වෙලා තියෙන්න වෙන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි මට ෂෙයා කරගන්න ඕනේ. ඉතින් මං හිතනවා ඔය දේවල් වලින් මොන හරිම දෙයක් ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝගේ devices apps up to date තියාගන්න පුළුවන් තරම් ඔය WhatsApp auto download එක අයින් කරලා තියාගන්න. ඊට පස්සේ WhatsApp එක පැත්තෙන් දෙන security measurements තියෙනවානේ 2FA enable කරලා ඊට පස්සේ pass key set කරලා pin එක දැන් පුළුවන් password එක set කරන්න. ඒ කැමති විදියක් හැබැයි මේ දේවල් මතක තියාගන්න. ඊට පස්සේ email එක set කරන්න, email එක verify කරන්න email එක දාලා ඊට පස්සේ ඒ විදිහට ඒ ටික දාගන්න. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් සල්ලි ඉල්ලනවා නම් ඒකත් හරියටම වෙරිෆයි කරගන්න. මොකද ඒ ඉල්ලන කෙනා ඇත්තටම දැන් එන විදිහ මේ දැන් ඇටැක් හැකර්ස්ලා යූස් කරන මෙතඩ් එක දැන් වෙනස් වෙලා කරගෙන තියෙන්නේ ඒගොල්ලෝ. එතකොට ඒගොල්ලෝ තවදුරටත් ඔය ෆිෂිං ලින්ක්ස් ඒවලවත් එහෙම දෙයක් ඒවත් කරගෙන යන අතරවාරේ මේක තමයි දැන් මේගොල්ලෝගේ අලුත්ම මෙතඩ් එක. ඒක නිසා පුළුවන් තරම් පරිස්සම් කරගන්න. මං හිතනවා මේ වීඩියෝ එකෙන් යම්කිසි දෙයක් ඔයගොල්ලන්ට වැදගත් දෙයක් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් අපි තව වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනට හම්බෙමු.